කොහොමද මම අදත් මෙයත් එක්ක හදන්නේ ගණිතයේ ගේම් එකක් කරන්න. ගණන් හදන ගේම් එකක්. මෙයා හරි කැමති ඒ ගේම් කරන්න. හරිද? එහෙනම් මේ ගේම් එක කරන්න කොලයක් ඕනි, පෑනක් ඕනි. ඔන්න මෙයා අරගෙන තියෙන්නේ ඔයාලත් යන්න මේ ගේම් එක කරන්න. හරිද? එතකොට මුලින්ම කරන්න ඕනේ මට පෙන්නන්නේ නැතිව මම ඉතින් ගෙස් කරලා කියනවානේ උත්තරේ. ඒ නිසා මට පෙන්නන්නේ නැතිව ඔයාලා ලියන්න ඕනි 100ට අඩු සංඛ්‍යාවක්. 100ට අඩු සංඛ්‍යාවක්. දැන් උදාහරණයක් විදිහට මම කියන්නම්කෝ 28 කියලා ඔයාලා ලියුවේ. 28 කියලා ලියුවා නම් 28 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දෙක තියෙන්නේ 2යි 8යි. එතන 2යි 8යි කියන එක එකතු කරන්න. දැන් ඔයාලා ලියපු සංඛ්‍යාව 28 මෙ ලියන්න එපා. එන සංඛ්‍යාවක් ලියන්න. මේ 2යි 8යි එකතු කරලා කලින් වර ලියපු සංඛ්‍යාවෙන් දැන් මේ 2යි 8යි 10යිනේ. මේ උත්තරේ 2යි 8යි එකතුව අඩු කරන්න. තේරුණාද? එතකොට 28 නම් ඔයාලා ලිව්වේ 2යි 8යි 10යිනේ. තේරුණාද? 2යි 8යි 10යි. එතකොට 28න් 10ක් අඩු කරන්න. 28න් 10ක් අඩු කරන්න. හරිද? 28න් 10ක් අඩු කරලා උත්තරේ ගන්නකො. ඔයා කරාද? ඔයාලා ලියන සංඛ්‍යාවේ ඉලක්කම් දෙක එකතු කරන්න. එකතු කරලා අර කලින් ලියපු සංඛ්‍යාවෙන් ඒ එකතුව අඩු කරන්න. හරි නේද? දැන් මම හැබැයි ඔයාලගෙන් අහනවා එක ස්ථානයේ ඉලක්කම මොකක්ද කියලා. එක ස්ථානයේ ඉලක්කම ඔයා කිව්වොත් මම කියනවා ඔයාගේ උත්තරේ මොකක්ද කියලා. හරි නේද? එක ස්ථාන ඉලක්කම ඔයාට ආවේ කීයද උත්තරේ? එක ස්ථාන ඉලක්කම එකලු ආවේ. එහෙනම් ඔයාගේ උත්තරේ ආවේ 81ද? හරිනේ. කෝ බලන්න. එයා 81 ඇවිල්ලා. හරි. එහෙනම් තවත් එකක් හදමුද? එහෙනම් 100ට අඩු තවත් සංඛ්‍යාවක් ලියන්නකෝ. මට පෙන්නන්න එපා. තනියෙන් කරන්නේ. මම බලන්නේ නෑ. 100ට අඩු සංඛ්‍යාවක් ලියන්න. ලියලා ඒ සංඛ්‍යාවේ ඉලක්කම් දෙකේ එකතුවෙන් අර ලියපු සංඛ්‍යාව එකතුව අරගෙන ලියපු සංඛ්‍යාවෙන් අඩු කරන්න. ඉක්මනට කරන්න. ඔයත් කරාද? හරිද? සංඛ්‍යාවක් ලියන්න. ලියලා ඒ සංඛ්‍යාවේ ඉලක්කම් දෙකේ එකතුව ගන්න. එකතුව අරගෙන අර මුලින් ලියපු සංඛ්‍යාවෙන් අඩු කරන්න. හැබැයි මම අහනවා එක ස්ථානයේ ඉලක්කම මොකක්ද කියලා. කියන්න බලන්න එක ස්ථානයේ ඉලක්කම මොකක්ද කියලා. තව හදනවා. කීයද? එක ස්ථාන ඉලක්කම 5. 5? ඔව්. 45ද උත්තරය ආවේ? හරි. එහෙනම් හරි. මං හොයාගත්තා. හරි. එහෙනම් ඔයාලා හදපු එකේ උත්තරේ කීයද ආවේ? 2 ආවනම් ඔයාලට ආපු උත්තරේ 72ද? ඔයාලට එක ස්ථාන ඉලක්කම 3 ආවනම් ඔයාලට ආපු උත්තරේ 63ද? තවත් උත්තරේ එන්න ඇති නේද? ඒ ඔක්කොටම පිළිතුරු මම දන්නවා. මට කියන්න පුළුවන් මොකද්ද උත්තරේ කියලා.